හායි ඔන්න ලොකු කාලෙකට පස්සේ මම ආයෙමත් වීඩියෝ එකක් අරගෙන ආවා. මම මගේ channel එකේ දාපු ෆස්ට්ම වීඩියෝ එක තමයි budget friendly beauty products මොනවද කියලා. ඉතින් ඒකට ගොඩාක් අයගේ ප්‍රතිචාර මට ලැබිලා තිබුණා මගේ ෆස්ට්ම වීඩියෝ එකට. ඒකට ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් අදත් මම අරගෙන ආවේ beauty productsම පෙන්නන වීඩියෝ එකක්. හැබැයි මේක පළවෙනියට මම දාපු වීඩියෝ එකට වඩා ටිකක් වෙනස්. මේකේ තියෙන beauty products අපිට budget friendly කියලා නම් කියන්න බෑ. නමුත් අවුරුදු 25 වගේ වෙද්දි ගෑන් ළමයින්ට එනවා ප්‍රශ්නයක් හම නියපොතු සහ කොණ්ඩ සම්බන්ධව. එක ප්‍රශ්නයක් නෙමෙයි ප්‍රශ්න කෝටියක්. ඉතින් මේ ප්‍රශ්න ඔක්කොටම සොලියුෂන් කියලා සොලියුෂන් එකක් විදිහට දැනට මම පාවිච්චි කරන products මොනවද කියලා තමයි මම අද පෙන්වන්න ආවේ. ඒකත් එක්ක මට මගේ ලාස්ට් අප්ඩේටඩ් වීඩියෝ එකේ තියෙනවා මට ලැබිච්ච ගිෆ්ට්ස් වගේක්. ඉතින් ඒ ගිෆ්ට් වලත් තියෙන ප්‍රොඩක්ට්ස් ටිකක් මෙතන තියෙනවා. මට කොරියා වලින් ලැබිච්ච ප්‍රොඩක්ට්ස් ටිකක් තියෙනවා. ඉතින් කොරියා වලින් ලැබිච්ච ඒවා කොහොමද අපි ගන්න කියලා හිතුවොත් වැඩි කල්පනා කරන්න එපා. මොකද දැන් පිට රට තියෙන ප්‍රොඩක්ට්ස් ගන්න මේවා ලංකාවේ විකුණන කට්ටිය ගොඩාක් ඉන්නවා. මේ තියෙන්නේ ඒ විදිහට මම කියපු ප්‍රොඩක්ට් එකක්. මේකේ බ්‍රෑන්ඩ් නේම් එකක්වත් මොකවත් මම හරියටම දන්නේ නැහැ. මේක මට ගිෆ්ට් එකක් විදිහට අර බොක්ස් එකේ තිබිලා මට එවපු එකක්. මේක charcoal cleanser එකක්. මේක මේ black heads remove කරන cleanser එකක්. මම මේක use කරන්නේ සතියකට දෙපාරක් වගේ පාවිච්චි කරනවා. මේක ගොඩාක් හොඳ රිසල්ට් එකක් මට තියෙනවා. මේ ක්ලෙන්සර් කරද්දි හැබැයි මේක මම හිතනවා දැන් කෙනෙක් රෙකමන්ඩ් කරපු පළියට ප්‍රොඩක්ට් එකක් ගන්න හිතනවා නම් දෙපාරක් හිතන්න ඒක තමන්ගේ ස්කින් එකටත් මැච් වෙනවද කියලා. මොකද කෙනෙක්ගේ ස්කින් එක තව කෙනෙක්ට වඩා ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. මේක මගේ ස්කින් එකට නම් හොඳට වැඩ කරා. සාමාන්‍යයෙන් මගේ ස්කින් එක කියලා කියන්නේ ලේසියෙන් කිසිම ක්ලෙන්සර් එකක්, ෆේස් වොෂ් එකක්, ක්‍රීම් එකක් කිසිම දෙයක් ඇප්ලයි කරනවට අකමැති ස්කින් එකක් තමයි මට තියෙන්නේ. මේ තියෙන ඒ වගේම තව ප්‍රොඩක්ට් එකක්. හැබැයි මේක නම් මම තාම යූස් කරන්න පටන් අරගෙන නැහැ. මොකද මං හිතාගෙන ඉන්නේ අර ක්ලෙන්සර් එක ඉවර වුණාට පස්සේ මේක මම පාවිච්චි කරන්නම් කියලා. මට පාවිච්චි කරන්න ලෝබත් හිතෙනවා වෙලාවකට. කමක් නැහැ මේවා එක්ස්පයර් වුණොත් එහෙම ඊට වඩා දුකයි. ඉතින් මම මේකත් යූස් කරන්න ඕනේ. මේකත් අර වගේම ක්ලෙන්සර් එකක්. අර ප්‍රොඩක්ට් එකම තමයි. ඒ බ්‍රෑන්ඩ් එකම තමයි. මට තව තිබුණු ලොකු ප්‍රශ්නයක් තමයි මම කලින් වීඩියෝ එකෙත් දාලා තියෙනවා. මගේ S2 මගේ මූණට සාපේක්ෂව කළුයි. දකින්න කෙනෙකුත් කියනවා වගේ අඬයි මෙහෙම ඩාර්ක් වෙලා කියලා. අනේකට මට හරියට හිත රිදෙනවා. කොහොම හරි මම ඒකට සොලියුෂන් එකක් හෙව්වා. මට හම්බුනේ නැහැ. මං හිතන්නේ ඒක ප්‍රොඩක්ට්ස් වල වැරද්දකුත් නෙමෙයිද දන්නේ නැහැ. මොකද එක්ක මට සෙම තියෙනවා ඇති. එහෙම නැත්නම් අයන් හරි කැල්සියම් හරි මොන හරි එහෙම ප්‍රශ්නයක් නිසාද දන්නෙත් නැහැ. මම මේ ඔරිජිනල් බ්‍රෑන්ඩ් එකේ කැෆේන් සොලියුෂන් එක ගත්තා. බලමු ඒක මගේ ඇන්ටි ඩාර්ක්නස් එකට සොලියුෂන් එකක් වෙයිද කියලා. මම රිසල්ට්ස් හරි ගියොත් මම ඔයගලන්ට කියන්න. මම මේක පාවිච්චි කරන්න අරන් තාම චූටි කාලෙයි. ඒ නිසා මට මේකට හොඳ රිසල්ට් තියනවද නැද්ද කියලා එහෙම රෙකමන්ඩ් කරන්න තවම බෑ. මම මේකෙන් දෙකක් ගත්තා. බලමු මේකේ රිසල්ට්ස් හොඳයි නම් මම හිතනවා මම මේක කන්ටිනියු කරයි කියලා. දැනට ගොඩාක් කට්ටිය මේක දාලා තිනවා. මේක හොඳයි මේ ඇසට කළු වෙනවට කියලා. බලමු ඉතින් එක එකනාගේ ස්කින් එක එකනාට වඩා වෙනස් කියලා මම කිව්වේ යන්නේ ඒකයි. බලමු හොඳ සොලියුෂන් එකක් මට ලැබෙයිද කියලා. මේක මගේ ඩියෝ එක. මම මගේ ඩියෝ එක මේකත් පාවිච්චි කරනවා. තව බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ඒ දෙකම යූස් කරනවා. ගෑනු ළමෙක් වුණාම ටිකක් සුවඳට ඉන්න ඕනනේ නේද? මං හිතනවා අවුරුදු 15 දී වගේ ඉඳන් තමයි මම ඩියෝඩරන්ට් එකක් යූස් කරන්න පටන් ගත්තේ. ඒ දවස්වල තිබුණේ රෙක්සෝනා ජැනට් එක තිබුණද නැද්ද කියලා මට මතක නැහැ. රෙක්සෝනා එකත් හොඳ බ්‍රෑන්ඩ් එකක්. මම දැනට මේ යූස් කරන්නේ ජැනට් එක. ඒ වගේ බ්‍රෑන්ඩ්ස් දෙක තුනක් තියෙනවා හොඳ. මේක 24 hours fresh නස් එක අපිට රැක ගන්න පුළුවන් හොඳ ප්‍රොඩක්ට් එකක් විදිහට මම රෙකමන්ඩ් කරනවා. අවුරුදු 15 වගේ ගෑනු ළමයින්ට මම හිතනවා ඉෂුව එකක් වෙන එකක් නෑ. ඩියෝ එකක් යූස් කරන එක ගැන අපි සුවඳට ඉන්න ඕනනේ. අපේ අර වයස අපි වැඩි වෙද්දි ටිකක් අවුරුදු 15 ඉඳන් 25 වගේ වෙනකන් අර දාඩිය ගඳ පරි ප්‍රශ්න ඉතින් අපිට තියෙනවානේ.
අනිත් එක තමයි මේක ස්පා සිලෝන් එකේ ප්‍රොඩක්ට් එකක්. දැන් නම් එකෙන් ගොඩක් ඉවර වෙලා තියෙන්නේ. මේක බොඩි ලෝෂන් එකක් විදිහටත් හෑන්ඩ් ක්‍රීම් එකක් විදිහටයි දෙකටම මම යූස් කරනවා. මම පාවිච්චි කරන පර්ෆියුම් එක තමයි පින්ක් සකුරා එක. පින්ක් සකුරා එක මේක ඇප්ලයි කරලා ඉවර වෙලා. ඒ කියන්නේ මම හොඳට බොඩි වොෂ් කරලා මේක ඇප්ලයි කරලා ඊට පස්සේ ස්ප්‍රේ කරාට පස්සේ අර පර්ෆියුම් එක මේක ගොඩක් වෙලා සුවඳ තියාගන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක්. ගොඩක් හොඳ හෑන්ඩ් ක්‍රීම් එකක්. හරිම සුවඳයි. ස්වීට් සුවඳක් එන්නේ. ඒකත් එක්ක මේ තියෙන්නේ අවකාඩෝ හෑන්ඩ් ක්‍රීම් එක. මේකේ සුවඳ රට සුවඳක් වගේ. අර අපි කියන්නේ අර රට සුවඳයි කියලා අන්න ඒ වගේ සුවඳක් එන්නේ. මේක අර පිට රටින් ගෙවපු සුවඳක් වගේ තමයි. මේක මට දැන් ඇත්තටම මේක මට කොරියා වලින් තමයි හම්බුනේ. මේකත් හොඳ ප්‍රොඩක්ට් එකක්. මම මේකත් ඇප්ලයි කරගන්නවා මේ හෑන්ඩ් ක්‍රීම් එකක් විදිහට. මේකෙනුත් මට දෙකක් තියෙනවා. කොහොම හරි මේකත් ගොඩක් හොඳ මේ සුවඳම සුවඳයි. මේක රට සුවඳක්. අර පිට රටින් ගෙන ඇඳුම් වල එන සුවඳ වගේ අන්න ඒ වගේ හොඳ සුවඳක් තමයි එන්නේ. මේ තියෙන්නේ මගේ ඇලෝ ජෙල් එක. මම ඇලෝ ජෙල් එක සාමාන්‍යයෙන් අපේ මූණ ත්‍රෙඩ් කරලා ඉවර වුණාට පස්සෙත් මම ඇප්ලයි කරගන්නවා. සමහර අවස්ථාවල මම රැටත් මේ ඇලෝ ජෙල් එක ගාගෙන නිදා ගන්නවා. එහෙම නැත්නම් අපි උදේට මම මූණ වොෂ් කරලා ඉවර වෙලා සමහරක් දවස් තියෙන අපේ මූණ ටිකක් ඩ්‍රයි වෙලා තියෙන දවස් ඒ දවස් වලට ෆේස් ක්‍රීම් එක ගාලා ඉවර වෙලත් මම ඇලෝ ජෙල් චුට්ටක් ගාගෙන යනවා. මේ තියෙන්නේ මම මගේ කොණ්ඩෙට මේ ළඟදිම ගත්ත ප්‍රොඩක්ට් එකක්. මේක ක්ලියාරා එකේ රෝස්මෙරි කැස්ටර් ස්කැල්ප් ඇන්ඩ් හෙයාර් ඔයිල් එක. මේක මට හිතෙනවා දැනට ගොඩක් හොඳයි කියලා. මට මේ මගේ කොණ්ඩේ ඉස්සරහ චුට්ටක් අඩු වෙලා තියෙනවා. මේකේ රිසල්ට් එක මම දැනට හොඳයි. මම ඉස්සරහට තව කියන්නම් මේකෙන් මාස 3ක් වගේ පාවිච්චි කරලා කොච්චර හොඳ රිසල්ට් එකක් මට තියනවාද කියලා. මේක මම FB එකේ සජෙස්ට් වෙලා තමයි ගත්තේ. ගොඩාක් ඇඩ්ස් ප්ලේ වෙනවා මේ ක්ලියාරා ඔයිල් එක ගැන. එතකොට මේක ගැන මම කියන්න ඕන. මේක ගැන මම කලින් වීඩියෝ එකක කියලා තිනවා. මට ලොකු රිසල්ට් එකක් මේකෙන් හම්බුන්නේ නැහැ කියලා. හැබැයි මම වැරදි. මේ මම දෙවෙනියට හරි තුන්වෙනියට හරි ගත්ත පැක් එක NNO එක. මම හිතනවා මේක දිගටම පාවිච්චි කරොත් හොඳ රිසල්ට් එකක් මේකෙනුත් ගන්න පුළුවන් කියලා. මගේ ස්කින් එකට මේක මාරම විදිහට සෙට් වුණා. මේක ගාවලා පහවදා උදේට මට මූණ ක්ලීන් කරාට පස්සේ මේ ඇබ්සෝබ් වෙනවා හොඳට. අපි ගාන ෆවුන්ඩේෂන් එකක් හරි මොන හරි මාර ලස්සනට අමුතුම ග්ලෝ එකක් මගේ ෆේස් එකට ආවා. මේ තියෙන්නේ මගේ ෆේස් වොෂ් එක. මම මේක නම් කලින් වීඩියෝ එකෙත් ඔයගලන්ට පෙන්නලා ඇති. මේකයි මේක පපායා එක, එතකොට කැරට් එක, ලෝටස් එක and තව එකක් තිබුණා. ඒ හතරම මම යූස් කරලා තිනා නේචර් සීක්‍රට් එකේ. බෙස්ට්ම බෙස්ට් මම චූටි කාලේ ඉඳන් යූස් කරන ෆේස් වොෂ් එක තමයි මේ. ඊළඟට මේ මම දැන් යූස් කරන මගේ ෂැම්පෝ එක මේක ට්‍රෙසමි බ්‍රෑන්ඩ් එකේ ෂැම්පෝ එකක්. ඉතින් මේක තමයි මම දැනට යූස් කරන්නේ. කොණ්ඩේ යන්න පටන් ගත්තට පස්සේ තමයි මම මේක යූස් කරන්න පටන් ගත්තේ. දැනට නම් හොඳයි. අපි බලමු ඉස්සරහට මේක කොහොම වෙයිද කියලා. මේක තමයි මම පාවිච්චි කරන්නේ දැනට. හොඳ ෂැම්පෝ එකක්. අනේ මන් දන්නේ මං අද කියවගෙන කියලා හිතනවා. කමක් නැහැ. මට ඕනුනේ කොහොම හරි මගේ වීඩියෝස් ටික අප්ලෝඩ් කරන්න. ඔයගලන්ට බලන්න. මොකද මට මේ දවස්වල වැඩ චුට්ටක් වැඩි වුණා. ඒ නිසා වීඩියෝස් ගොඩක් තියෙනවා ඔයගලන්ට අරගෙන එන්න. ඉතින් මම කොච්චර කාලෙකින් වීඩියෝ එකක් දැම්මත් ඒවා බලන කට්ටිය ගොඩාක් ඉන්නවා. ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. ගිහින් එන්නම්. ආදරේ.